ටොප් ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙන ආලව අතරින් පිළිගන්න ගමන්ම අදත් මම රස කස්ටර්ඩ් කැරමල් පුඩින් එකක් හදාගන්න විදිය කියලා දෙන්නම්කෝ. එන්න වැඩි කතා බහක් නැතුව මේක හදන්නේ කොහොමද කියලා බලමුකෝ. මේ වගේ වීදුරු බෝල් එකකට මම එකතු කරගන්න වැනිලා කස්ටර්ඩ් පවුඩර් තේ හැඳි 3ක් මම අරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් මේක රත් නොකර ඔයාලා සීතල පිටින්ම අරගෙන එකතු කරගන්න. ඔයාලා මේක රස්නින් අරගත්තොත් මේක ඉක්මනින්ම කැටි ගහින්න බලන නිසා මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. කස්ටර්ඩ් ටික මුලින් කිරිත් එක හොඳට දිය වෙන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවට පස්සේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණي තියාගෙන කිරි එකතු කරගන්නවා ලීටර් 1ක්. ඒකට මම සීනි ග්‍රෑම් 100ක් එකතු කරගත්තා. ඒක මම එකතු කරගත්තා අපි අර හොඳට දිය කරගත්ත වැනිලා කස්ටර්ඩ් ටිකත්. මිලිලීටර් 100ක් මම කස්ටර්ඩ් ටික දිය කරගන්න කිරි අරගත්තා. ඉතින් මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණي තියාගෙන. එහෙම නැත්නම් මේක අඩිය අල්ලන්න බලන නිසා ඔයාලා නොනවත්වම මේක හොඳට මිශ්‍ර කරගන්න. මෙන්න මේ වගේ තික් ගතියක් එද්දී මම විස්ක් එකක් පාවිච්චි කරනවා. මම ඒකම කප් ටිකකුත් ලෑස්ති කරලා තියෙනවා. ඔයාලට මේක ගෙදර කෑමට විතරක් නෙමෙයි පොඩියට බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒ පටන් ගන්න බිස්නස් එකට ඔයාලට මේ විදිහට කස්ටර්ඩ් කැරමල් පුඩින් හදා ගන්න පුළුවන්. ඉතින් මම කප් 12කට තමයි මේ කිරි මේ කස්ටර්ඩ් මේ ප්‍රමාණයන් අරගෙන තියෙන්නේ. ඔයාලා මේ ප්‍රමාණයන් ගන්න මෙන්න මේ කප්ස් වගේ මේ ගානට හදා ගන්නවා නම් ඉතින් කස්ටර්ඩ් ටික මේ විදිහට එකතු කරගන්නවා කප්ස් වලට මුලින්. මේක ටිකක් රස්නේ ගියාම එකතු කරගන්න. ඊළඟට මම මේක ශීතකරණේ තියාගන්නවා රැයක්. ඊළඟට මම එකතු කරගන්නවා ජෙලටින්. ජෙලටින් ග්‍රෑම් 10ක් එකතු කරගත්තා. ඒකට හොඳට නටන උණු වතුර එකතු කරගන්න ඕන. මිලිලීටර් 30ක් වගේ මම එකතු කරගත්ත වතුරත් ඊළඟට මේ විදිහට නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන සීනි එකතු කරගන්නවා. ඔක්කොම සීනි මම අරගන්නවා ග්‍රෑම් 200ක්. මම මේ ටික හොඳට කැරමල් වෙන්න දෙනවා. එකම නටන උණු වතුරත් එකතු කරගෙන තියෙනවා මිලිලීටර් 100ක්. ඉතින් මේක මෙන්න මේ විදිහට බුබුලු දාගෙන එනකොට එකතු කරගන්න පුළුවන්. ඊට සීනි ටිකත් මුලින් මම එකතු කරගත්ත සීනි ටිකයි ඔක්කොම සීනි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා කප් 12ක් නිසා. ඉතින් අපි මේක අපේ හදන කස්ටර්ඩ් එක රසවත් වෙන්න දාන කැරමල් එක නිසා අපි මේකට සීනි ටිකක් වැඩිපුර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික බුබුලු දාගෙන උඩට එද්දී නටන උණු වතුරත් එකතු කරගන්නවා. මේ වෙලාවේ මම එකතු කරගන්නවා මුලින් දිය කරගත්ත ජෙලටින් ටිකත්. ඉතින් වතුර ටික එකතු කරලා මෙන්න මේ වගේ බුබුලු දාගෙන උඩට එද්දී ගොඩක් වෙලා තියාගන්න ඕනේ නැහැ. ඔයාලට ලිප් ඕෆ් කරලා ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කල එකක් ආවිල්ලා පෙන මේ විදිහට උඩට බුබුලු දාගෙන එද්දී ඔයාලට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ කැරමල් එකක් තමයි අපි හදාගන්න කස්ටර්ඩ් පුඩින් එකට එන්න ඕනේ. කැරමල් එක මේ විදිහට එකතු කරගන්න ඕන.
ඒක නම් හැබැයි නිවා ගන්න එපා. රස්නෙම එකතු කරගන්න ඕන. ඉතින් චූටි අයට ලොකු අයට හැමෝටම ගෙදර මොනවා හරි උත්සවයක් තියෙනවා නම් බර්ත්ඩේ පාටි එකක් වගේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. බලලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන රසවත්ම වීඩියෝ අරගෙන ඔයාලා හමු වෙන මම නැවතත් එන්නම්. ඉතින් මේක තමයි මම හදාගත්ත රස කැරමල් කස්ටර්ඩ් පුඩින්. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් මේක මම ශීතකරණයක තියාගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. මේක සෙට් වෙන්න ඕනේ අපේ කැරමල් එකත් එක්ක හොඳට. ඉතින් ඔයාලා try කරලා බලන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ස්තුතියි.